හයි ගයිස් කොහොමද ඔයගලන්ට අද අපි කතා කරමු earbuds දෙකක් ගැන මේක මචං wireless P36 කියන මොඩල් එක මේක මං දැන් අරගෙන අවුරුදු 3මාරක් වගේ වෙනවා මේක හැබැයි සාමාන්‍යයෙන් වෙන earbuds එක ගත්තම සාමාන්‍යයෙන් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් දැන් මම අවුරුදු 3මාරක් විතර යනනේ මේක පාවිච්චි කරන්න අරගෙන මේකේ බැටරි ලයිෆ් එක සාමාන්‍යයෙන් පැය 4මාරක් වගේ තියෙනවා මේක මට උනේ රුපියල් ඒ දවස්වල රුපියල් 3900ක් වගේ උනේ මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් මොකද කිව්වොත් මේක සාමාන්‍යයෙන් ඩිලේ එකක් ෆෝන් එකට කනෙක්ට් කරාට පස්සේ ඩිලේ එකක් සෙට් වෙන්නේ නැහැ අපිට ගේම් ගහද්දි එහෙම මේක ගේම් මෝඩ් එකක් එහෙම වෙනම තියෙනවා ඒ කියන්නේ earbuds දෙකේ ටච් එකක් එන්නේ ඒ ටච් එක දෙපාරක් ටච් කරාට පස්සේ අපිට ගේම් මෝඩ් එකට දාගන්න පුළුවන් ඒ සාමාන්‍යයෙන් ගේම් මෝඩ් එකත් මචං සුපිරියටම වැඩ මේකේ තව කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මේක හොඳට පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍ය Apple එකටත් මේක මේ සපෝට් කරනවා හොඳට බේස් වැඩ කරනවා මේක type C තමයි charging port එක ඇවිල්ලා තියෙන්නේ මේක ගැන තව කියන්න ගත්තොත් සාමාන්‍යයෙන් අපි දැන් කෝල් එකක් දැන් ෆෝන් එකට කනෙක්ට් කරලා ඉවල කෝල් එකක් ගද්දි වුණොත් ක්ලියර් සවුන්ඩ් එකක් ඇහෙනවා මේකේ කිසිම අවුලක් නැතුව සාමාන්‍යයෙන් දැන් වෙළඳ පොලේ තියෙන earbuds එක ගත්තම ඇත්තරම 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක මම ගත්තේ ඒ දවස්වල ලාභ කඩේ කියලා මේ Facebook page එකක් තිබ්බා දැන් නම් කොහොමද දන්නේ ඒක තියනවද නැද්ද දන්නේ නැහැ ඔයගොල්ලෝ මේකේ මොඩල් එක විතරක් මේ බලලා ගන්නවා නම් මොඩල් එක හරියට බලලා කරලා මේ ඔන්ලයින් ඕඩර් කරලා ගන්න මේ මොඩල් එකම ගන්නවා මොකද මේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 3මාරක් කියන්නේ මේක හොඳටම පාවිච්චි කරලානේ තියෙන්නේ තාමත් මේක වැඩ මචං කිසිම කේස් එකක් නැතුව තාමත් වැඩ දැන් අර පොඩ්ඩක් බැටරි චුට්ටක් හිටිනවා හොරයි ඒක ඇරෙන්න වෙන කිසිම කේස් එකක් මේකේ මට ඇවිල්ලා නැහැ සාමාන්‍යයෙන් බැටරි දැන් කලින් නම් සාමාන්‍ය පැය 4මාරක් 5ත් අතර ප්‍රමාණයක් මේ බැටරිය මම පාවිච්චි කරා සාමාන්‍යයෙන් දැන් නම් පැය එකමාරෙන් දෙකෙන් වගේ බැටරි බහිනවා earbuds දෙකේ සාමාන්‍යයෙන් මට charge එක box එකේ එහෙම බහින්නේ නැහැ ලොකුවට earbuds දෙකේ නම් හරිය ඉතින් කාලෙත් එක්ක සාමාන්‍යයෙන් ඉතින් මේ ඕනම් බඩුවක ඉතින් බැටරිය බහිනවනේ මේක මචං ඇත්තම කිව්ව සුපිරි ප්‍රොඩක්ට් එකක් ඔයගලන්ට ගන්නවා නම් මේක මම highly recommend කරනවා මේ ප්‍රොඩක්ට් එක AliExpress එකේ එහෙමත් ඇති eBay එකෙත් මම හිතන්නේ මොඩල් නම්බර් එක ගහලා බලන්න ඒකත් ඒ මේ හොයාගන්න බැරි වෙන්නේ නැහැ සාමාන්‍ය මේක දැන් මම හිතන්නේ යනවා ඇති රුපියල් 8500 වගේ අතර මේක යනවා ඇති මොකද මේකේ ගේමින් එහෙම නම් සුපිරියි ගේමින් සාමාන්‍ය ෆෝන් එකට කනෙක්ට් කරලා ගේම් ගහද්දීම අර පරණ කියන්නේ දැන් තියෙන ගොඩක් ඒවල මේ ඩිලේ එකක් තියෙනවනේ කියන්නේ සාමාන්‍යයෙන් අපි ෂූටින් ගේම් එකක් කරනවා නම් එහෙම වෙඩි තිබ්බට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ සවුන්ඩ් එක එන්නේ. එහෙම වුණාම ඉතින් ඇත්තම කිව්වොත් ගේම් එක ගහන්න එපා වෙනවනේ. එහෙම කේස් එකක් මේකේ නෑ. සාමාන්‍ය බේස් එකමත් හොඳටම වැඩ මේකේ අපිට හම්බ වෙනවා රබර් කෑලි මේ ගද්දි හම්බ වෙන රබර් කෑලි පැකට් එකක් හම්බ වෙනවා සාමාන්‍යයෙන් ඒ කණේ සයිස් එක සෙට් කරගන්න පුළුවන් රබර් කෑලි එකේ තියෙනවා මචං සාමාන්‍ය 5ක් 6ක් වගේ තියෙනවා දෙක වගේ සෙට් වෙන්න තව මේකේ මචං type C charging port එක තමයි ඇවිල්ලා තියෙන්නේ මට මේක ගද්දි සාමාන්‍ය මේකේ කේබල් එකක් හම්බුණා කේබල් එකයි බඩ්ස් පැකට් එකයි තමයි හම්බුනේ ඇත්තම කිව්වොත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ earbuds දෙක මේ දෙක hi-fi sound system එකක් තියෙන්නේ මේකේ stereo sound setup එක මේකේ වෙනම අර පිටිපස්සේ ගහලා තියෙනවා ඔයගලන්ට මේ පාවිච්චි කරන්න මේ ඕන විදිය මේ තියෙන්නේ මේකේ බඩ්ස් පැකට් එක
මේකේ සාමාන්‍ය 6ක් 7ක් වගේ මේ තියන්නේ කේබල් එක. කේබල් එකත් හොඳයි මම ඕක පාවිච්චි කරේම නැති තරම්. මොකද ඇත්තම පාවිච්චි කරේ නැහැ ඕක. මොකද මගේ අර ෆෝන් එකේ චාර්ජර් එකට තමයි කනෙක්ට් කරලා මම charge කරගත්තේ මෙච්චර කාලයක්. ඔයගොල්ලෝ ගන්නවා නම් මේක මේ විදිහට තමයි එන්නේ. ඔය විදිහට වෙන වෙනම තමයි එන්නේ. මේ තියෙන මේක ගලවුවට පස්සේ ඔකේ ඔය ඇරියට පස්සේ තියෙන ඇතුලේ තියෙන විදිය. ඕකේ තව ගයිස් දෙපැත්තෙන් ලයිට් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බැටරි වැස්සට පස්සේ රතු පාටට හැරෙනවා. අපි charge එකට ගෙවුවට පස්සේ රතු පාට කියන්නේ charge එක බහැලා තිබ්බොත් රතු පාට සෙට් වෙනවා. මේ charge එක full charge වුණාට පස්සේ ඒක නිල් පාට ලයිට් එක පත්තු වෙලාම හිටිනවා. මෙතන අර ටච් එක උතන තමයි ටච් එක වැඩ කරන්නේ. උතන බටන් එකක් වගේ එකක් තියෙන්නේ. බය කියන්නේ එබින්නේ නැහැ. මේ නිකන් normal touch කරාට පස්සේ on off කරගන්න ඒ දේවල් කරගන්න පුළුවන් මේකේ. එහෙනම් guys අද වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා share පාරක් දාන්න guys. ඔයගලන්ට සුබ දවසක් වේවා. ආයි අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. දැනගන්න දෙයක් තියෙනවා නම් පාලින් comment එකක් දාගෙන යන්න guys. එහෙනම් ජය වේවා ඔයගලන්ට.